තෙරුවන් පුතේ ඔන්න මේ වීඩියෝ එකත් බලන වැත්තේ අපේ 2 වසරේ චූටි බබාලා ටික. ඔන්න මම දැන් කරන්න ලෑස්ති වෙන්නේ 2 වසරේ බබාලාගේ 5 වෙනි පාඩම. හරි ඔන්න අපි 3 වෙනි පාඩමෙන් කතා කරා සිදුහත් උපත ගැන. 4 වෙනි පාඩමෙන් කතා කරා බෝසතාණන් වහන්සේගේ බුදු වීම පිළිබඳව. ඔන්න පුතේ අපි ඔයාලගේ 5 වෙනි පාඩමෙන් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම පිළිබඳව. හරි. ඔන්න ඔයාලා පාඩම ගන්න ඔයාලගේ. ඔන්න මේකේ තියෙනවා වෙසක් සඳ බැස යමින් තිබුණා. කුසිනාරාවේ මල්ල රජුන්ගේ සල්උයනේදී බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා. මුළු ලොවම කම්පා වුණා. එතකොට පුතේ මේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙත් කවදද? වෙසක් පොය දවසක. ඉපදුනේ වෙසක් පොය දවසක. බුදු වුනේ වෙසක් පොය දවසක. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙත් වෙසක් පොය දවසක. ඔන්න දැන් වෙසක් සඳ අහසේ බැස යමින් තිබුණලු. ඔන්න දැන් වෙසක් හඳ පායලා හඳ දැන් බැහැලා යන්න තමයි ලෑස්ති. ඔන්න ඊට පස්සේ කුසිනාරා සල්උයනේ මල්ල රජුරුවන්ගේ. එතකොට මේ කුසිනාරා සල්උයන කාගේද? මල්ල රජුරුවන්ගේ. මල්ල රජුන්ගේ කුසිනාරා සල්උයනේදී ඔන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා. කොහෙද අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ? කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල්උයනේදී තමයි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ. ඊට පස්සේ කියනවා මුළු ලොවම කම්පා වුණාලු අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ මුළු ලෝකෙම පුතේ කම්පා වුණා කියලා කියනවා. ඔන්න ඒත් එක්කම ඔයාලට පුහුණුවට කියලා චූටි කවි තුනක් තියනවා නේද? බලන්න මොකද්ද කියලා. වෙසක් දිනේ සල්උයනේ කුමරු ඉපදුනා. වෙසක් දිනේ බෝසවනේ බුදු බව ලැබුවා. වෙසක් දිනේ සල් සෙවනේ පිරිනිවනට පත් වුණා. ඔන්න මං ඉස්සෙල්ලා කියපු තෙමගුල ගැන තමයි මේ යටින් කවි තුනක් ඔයාලට දීලා තියෙන්නේ. මොකද්ද? වෙසක් දවසේ සල්උයනේදී කුමාරයා ඉපදුණා. ඔන්න ඊට පස්සේ වෙසක් දවසේ බෝසෙවනේදී අපේ බෝසතාණන් වහන්සේ බුදු බව ලබනවා. ඊට පස්සේ පුතේ 3 වෙනි එක වෙසක් පොය දවසේ සල් සෙවනේදී පරිනිර්වාණයට පත් වෙනවා. කියන්නේ පිරිනිවනට පත් වෙනවා. හරි. පුතේ මේකෙත් තියනවා නේද ලස්සන චිත්‍රයක්. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන ලස්සන චිත්‍රයක් තියනවා නේද? මම පුතාලට චිත්‍ර අඳින්න පුළුවන් නේද? මම කලින් කිව්වා පාඩම් දෙකේදීම අපේ බුදුහාමුදුරන්ගේ ඉපදීමයි පියුම් 7ක් පිට උපදිච්ච එකයි එතකොට බොමඩසල බුදු වෙච්ච එකයි චිත්‍රයට අඳින්න කියලා. ඔයාලා ඇඳද? ඇඳ නේද? මම හිතනවා ඔන්න බබාලා සේරම ඇඳලා ඇති කියලා. ඔන්න පුතේ මේ පිරිනිවන් පෑමෙන් ලස්සන චිත්‍රයක් අඳින්න ඕන ඔයාලා. හරිද? ඇඳලා ඔයාලගේ ටීචර්ට හරි අම්මට හරි කාට හරි පෙන්නන්න. හරි. ඔන්න පුතේ එහෙනම් මම ඔයාලගේ අනිත් පාඩම එක්ක එනකන් ඔයාලා හැමෝටම